ඔගොල්ලෝ හැමෝටම සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරන ගමන් අද ඔයගලන්ව ආදරයෙන් පිළිගන්නවා පැයට 5000යි නවකතාවේ අලුත් කොටසට. ඉතින් මං හැමදාම කියනවා වගේ මේක බලන්න කැමති අයට සද්ද අඩු කරලා බලන්න වගේම කතාව අහන්න කැමති අයට අහන්නත් පුළුවන්. ඉතින් අපි අද යමු පැයට 5000යි නවකතාවේ අලුත් 10 වෙනි කොටසට. ඊට කලින් මම ඔයාලට කතාවේ මෙතෙක් සාරාංශය කියන්නම්. මම එහෙම කියන්නේ අද ඉඳලා මේ කතාවට අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් එයාගේ පහසුවට. මෙතෙක් කතාව විවාහයෙන් පසු අනුරාධපුර ප්‍රදේශයේ සිට ස්වේතා කොළඹට පැමිණි අතර ස්වේතාගේ සැමියා වූ ප්‍රදීප් මේ වන විට පිට රටක සේවය කරයි. ඔහු එම රටක කාන්තාවක් සමග ප්‍රේමයෙන් වෙලී සිටින අතර ස්වේතාට සහ දරුවාට යුතුයකම් පැහැරහැර ඇත. පසුව කුඩා නිවසක් කුලියටගත් ඈ කීර්ති මුදලාලිගේ තාඩන පීඩන හමුවේ පාරෙහි තැඹිලි විකුණයි. ව්‍යාපාරික කාන්තාවක් හඳුනාගත් පසු ඇය මාර්ගයෙන් නිලියක් වීමට ආශාවෙන් සිටි. එම කාන්තාව ස්වේතාව හෝටලයකට රැගෙන යන අතර කීර්ති මුදලාලිට ස්වේතාව කොටු වෙයි. මේ සියල්ල පිටුපස ඇත්තේ ඔහු බව ස්වේතා දැනගනි. පසුව ස්වේතාව අපයෝජනයට පත්වන අතර කීර්ති මුදලාලි ඇයට මුදල් ලබා දී එයින් පිටවයයි. පසුව ස්වේතාද පාරේ පයින් ඇවිද යන අතර ත්‍රීවිල් රථයකට ගොඩ වෙයි. එහිදී ස්වේතාට සිහිය නොමැති වන අතර එහි සිටි රියදුරා ඇයගේ මුහුණට වතුර ගසමින් නැවත පියවි සිහිය ලබා ගැනීමට උදව් කරයි. මේ අතර කීර්ති මුදලාලි හා කමනි අතරද යම් සම්බන්ධතාවයක් පවතින අතර ස්වේතාව හෝටලයට රැගෙන විත් ඇත්තේ ඇය විසිනි. අද එතැන් සිට කතාව. විපුල රාත්‍රියේ තම ත්‍රීවිල් රථය පිරිසිදු කරන අතරතුර සීට් එක අතරට වැටී තිබූ ජංගම දුරකථනයක් දැක එය අතටගෙන බැලුවේය. එය මේ වන විට ක්‍රියාවිරහිත වී ඇති අතර තමා සමග ගිය කිසිවෙකුගේ හෝ විය යුතුයයි ඔහු කල්පනා කළේය. පසුව ඔහු එම දුරකථනය විදුලියට සම්බන්ධ කර බැටරිය සම්පූර්ණයෙන් චාර්ජ් වීමටත් ප්‍රථම එය ක්‍රියා කර බැලුවේ අයිතිකරු කිසිවෙක්ට කියාය. වාසනාවකි එය ක්‍රියා කරවීමට ආරක්ෂක මුරපදයක් අවශ්‍ය නොවිය. අයිතිකරු සොයා ගැනීමට හොඳම ක්‍රමය නම් එහි ඡායාරූප පරීක්ෂා කර බැලීමය. ඔහු වහා ජංගම දුරකථනයෙන් ඡායාරූප පරීක්ෂා කරන විට ස්වේතාගේ ඡායාරූපයක් ඔහු දුටුවේය. හත්තිලව්වයි. අර සිහිය නැති වුණු නෝනගේ නේද මේක? මේවා තමයි අමතර පින් කියන්නේ. එහි වූ සිම් එකත් ගලවා තමා විපුල නින්දට ගියේය. මේ අතර ස්වේතා තම පුතුට කෑම කැවීම සඳහා කතා කළාය. චූටි පුතේ එන්න බට්ටික කන්න. අම්මේ කාටුන් එකක් දාලා දෙන්නකෝ. කොයි වෙලෙත් කාටුන්. දැන් ඔය කාටුන් එක නැතුව බත් කන්න පුරුදු වෙන්න ඕනේ හරිද? දැන් ලොකු ළමයෙක්නේ. කියමින් ඇය තම බෑගයට අත දමා දුරකථනය සෙව්වාය. එහි එය නැත. හද්දෙයනේ. එහෙනම් ඒකත් ඉවරයි. ඇය තමාටම කියාගත්තාය. ඇයි අම්මේ කෝ ෆෝන් එක දෙන්නකෝ. ඒක අම්මා උදේ වැඩට ගිය තැන දාලා ඇවිල්ලා පුතේ. අදිටන් මූණ එල්ලාගෙන බත් ඇට එකින් එකට ඇහිඳන් කන්නට පටන් ගත්තේ. ස්වේතාට නම් එහි කනගාටුවක් විශාල වශයෙන් නැත. ඒට හේතුව තමාට නැතිවෙන්නට තිබූ සියල්ල නැති වූ නිසා විය යුතුය. නමුත් හැබෑම හේතුව ඒ නොවිය. වෙනත් දිනයක මෙම දුරකථනය නැති වූයේ නම් ඇයට දැනෙන දුකක් කියා ගන්නට බැරි තරම්ය. එයට හේතුව තමා අත මුදල් නොමැතිවීම බව ඈදනි. නමුත් දැන් තමාට දුක නැත්තේ මන්දැයි ස්වේතාම කල්පනා කළාය. අවසානයේ ඇයට හරිම පිළිතුර ලැබිනි. තමාට දුක නැත්තේ නැවතත් අලුත් දුරකථනයක් ලබා ගැනීමට තමා අත මුදල් ඇති නිසාය. එසේනම් සියලුම ප්‍රශ්නවලට විසඳුම මුදල්යයි ඇය කල්පනා කළාය. මේ සියලුම දේ සිදු වූයේ තමාගේ හොඳට බව දැන් ඇයට වැටහෙන්නට විය. ඇඟපතෙහි වූ සියුම් වේදනාවන් දැන්
ඇයටම සතුටක් මෙන් හැඟිනි. ඇය නැගිට කන්නාඩිය වෙත ගියාය. පුදුමයකි. ඇයගේ මුහුණේ කිසිදු කනගාටුවක ලකුණක්වත් නැත. ඒ වෙනුවට තමාගේ දෑස් අතරින් කිසිවෙකුට නොකියවූ තමන්ටවත් නොතේරෙන යම් අමුතු සතුටක් ගැබ්ව තිබෙන බව ඇය ඇයගේ දෑස් තුළින්ම දුටුවාය. මට මේ මොකද වෙන්නේ? මට වෙස් පෙරලී ගෙනෙනවද? නැහැ. ඒක වෙන්න බෑ. ඒක කීයටවත් වෙන්න බෑ. කොහෙත්ම වෙන්න බෑ. ඇය කන්නාඩියට තම දකුණු අතින් පහර දුන්නාය. කන්නාඩිය වහා ගැලවී ගොස් බිමට වැටි පොඩි පට්ටම් වී ගියේ අසුරු සැනින් කුරුල්ලෙකුසේය. ඒ දුටු අදිටන් අනේ අම්මේ කියමින් තම බත් පිඟාන ඔසවාගෙන ස්වේතා අසලින් නික්ම ගියේය. විපුලට නින්ද ගියත් ඔහුට හරි හැටි නින්දක් නොවිය. ඔහුට ස්වේතාගේ මුහුණ මැවී පෙනෙන්නට විය. ඔහු වහා නැගිට නැවතත් ඇයගේ දුරකතනයේ ඇති පින්තූර එකින් එක බලන්නට විය. ස්වේතාගේ ශරීරය ඔහු පින්තූරවලින් දුටු විට ඔහුගේ සිතෙහි යම් යම් හැඟීම් සහ ආශාවන් පහළවන්නට විය. එය ආදරයක්ද ආකර්ෂණයක්ද රාගික හැඟීමක්ද යන්න ඔහුටම තෝරා ගැනීමට නොහැකිය. ඇයගේ කැරලි මුදු මුදු කොණ්ඩය සහ සිහින් ශරීරය ඔහුගේ සිත් ගත්තේය. සාරියක් ඇඳ සිටින ඇයගේ පින්තූරයක් දුටු ඔහුට ඇයගේ නිතඹ දෙස මනා උනන්දුවෙන් බලා සිටියේ මෙය තමාගේ වූවානම් කෙතරම් අගනේ දැයි සිතමිනි. නමුත් පුදුමයකි. ඇයගේ ස්වාමි පුරුෂයාගේ පින්තූරයක් එහි සොයා ගැනීමට නොහැකි විය. ඒ වෙනුවට ඇත්තේ ඇයගේ පුතු සමගගත් ඡායාරූප කිහිපයක් පමණි. එසේනම් ඇය ජීවත් වන්නේ තනිවම විය යුතුය. ඇය හැබෑවටම ලස්සනේ කියකයි ඔහුට සිතුනේය. ඇය අහිංසකයයි වර එක ඔහුට සිතිනි. මෙවන් කාන්තාවකගේ ජංගම දුරකතනය තමා ලබා නොදුනහොත් එය තමාට මහත් පාප කර්මයක් යයි ඔහුට සිතිනි. ඔහු වහාම තමා විසින් ගැලවූ සිම් එක නැවතත් ජංගම දුරකතනයට දමාගෙන ඇයව ගිහින් ඇරලූ තැඹිලි කඩය වෙත තමාගේ රිය පදවන්නට පටන් ගත්තේය. ඔහු එහි යන විට ස්වේතාගේ නිවසෙහි ඉදිරිපස දොර වසා තිබිනි. මිස් විපුල උස් හඬින් ස්වේතාව ඇමතිය. රාත්‍රී ඇඳුමකින් සැරසී සිටි ස්වේතා දොර ඇර බැලුවේ කවුදැයි කියාය. ඇයට පිටුපසින් තිබෙන විදුලි බල්බේ එළියෙන් ඇයගේ රාත්‍රී ඇඳුම විනිවිද විපුලට දකින්නට ලැබිනි. හැඩැති කලවා සමග මනා ශරීරයේ දුටු විපුලගේ හැඟීම් ඇවිස්සී ගොත ගසමින් ස්වේතාව ඇමතිය. මිස් මම මේ ෆෝන් එක දෙන්න කියලා ආවේ. ත්‍රිවිල් එක සුද්ධ කරද්දි තමයි හම්බුනේ. පස්සේ මං ඔන් කරලා බැලුවාම නෝනගේ පින්තූරයක් තිබිලා තමයි මම මේක අරගෙන ආවේ. විපුල තම වෙවුලන දෑතින් ස්වේතාට දුරකතනය දිගු කළේය. අනේ ඇත්තදයි කොච්චර දෙයක්ද? මම මේ කරගන්න දෙයක් නැතුව හිටියේ. ගෙදරට ඇවිත් බලනකොට තමයි ෆෝන් එක නෑ කියලා දන්නේ. ස්වේතා විපුලගේ අතින් දුරකතනය ගන්න ගමන් පැවසුවාය. ඇය දුරකතනය විපුලගේ දෑතින් ලබා ගත්තේ විපුලගේ අතක් යාන්තමට ස්පර්ශ කරමිනි. එහි ඇත්තේ ඇයත් සමග යහන් ගතවීමට විපුලට කරන ආරාධනයකි. වරකා ගෙඩියක් ඉදී තිබෙන විට වවුලන්ට එය අතින් කැවීමට අවශ්‍ය නැත. ඔවුන්ට එය ඉවෙන් දැනී එම වරකා ගෙඩිය සඳහා ඔවුන් මහාරෑම පියඹා එන්නේ ඒ හේනි. විපුලටද එසේ විය. මම මේ පින්තූර බලනකොට දැක්කේ මිස්ගේ මහත්තයා නැද්ද? මේකේ ෆොටෝ නම් තිබුණේ නෑ මහත්තයාගේ. එයා ගැන අහලා වැඩක් නෑ. ඔයා එන්නකෝ ඇතුළට අයියේ. විපුලද ස්වේතාගේ නිවස ඇතුළට ගියේ වටපිට බලා කවුරුන් හෝ දකීදැයි සැකසිතිමිනි. විපුල ගොස් ඇයගේ නිවසේ තිබූ පුටුවක වාඩි වූ අතර ස්වේතා තම පුතු නිදි කරවා ඔහු අසලට පැමිණියේ අමුතු ආකාරයකිනි. මොකද ඉතින් මේක මහරෑම ගෙනල්ලා දෙන්න හිතුනේ? ඇයි? ෆොටෝ දැක්කම ආස හිතුණද? විපුල කිසිවක් නොකියා එයට සිනාසුනා පමණි. ස්වේතා පද්ද ගොස් ඔහුගේ ඔඩොක්කුවෙන් වාඩි වූයේ ඔහුගේ බෙල්ල පිටුපසට අත දමා එක් අතකින්
ඔහුගේ නළලේ සිට දෙතොල් දක්වා තමාගේ දබර ඇඟිල්ල යවමිනි. මම දන්න ඔයාවේ ඇයි කියලා. කියන්න ඕන නෑ. ඇය ළඟ ඉතාමත්ම සුවඳවත්ය. ස්වේතාගේ දෑස් කාන්තිමත් ලෙස දිලිසී මුහුණෙහි ඔහුට කරන ආරාධනයෙන් පිරී ඉතිරී ගොස් ඇති බව විපුලට සිතිනි. තවත් කිසිවක් හංගා වැඩක් නැත. ඇත්තටම වගේ පින්තූර දැක්කම මට ඔයාව බලන්න හිතුණා. ඉතින් මේ ඉන්නේ බලාගන්න නැති වෙනකම්. කියමින් ස්වේතා ඔහුගේ කන පිටුපස එක් වතාවක් යාන්තමට තොල්වලින් සැපුවාය. එයින් විපුලගේ සිත සහ ශරීරය අකුණු කසන්නට විය. ඇය එසේ කරද්දී ඇයගේ නහයෙන් ආ හුස්ම පොද තමාගේ කන දිගේ මොළයට ගියේ තමාගේ ඇඟ පන නැති වෙන අයුරිනි. එයින් නොනැවතුණු ස්වේතා ටිකෙන් ටික හෙමින් හෙමින් ඔහුගේ මුළු මුහුණම සිප ගන්නට පටන් ගත්තේ ඔහුගේ රැවුලද තම වම් අතින් පිරිමදිමිනි. ටිකෙන් ටික සිප ගැනීමේ වේගය වැඩි වූ පසු ස්වේතා පිස්සියක මෙන් ඔහුගේ දෙතොල් තම දෙතොල් අතර රඳවාගෙන සිප ගන්නට පටන් ගත්තේ දෙදෙනාගේම නහයෙන් නැගුණු හුස්ම පොද දෙදෙනාටම මාරු වෙන අතරතුරය. අමුතුම ආකාරයක හැඟීමකි. සිප ගන්නා අතරතුර විපුල යාන්තමට දෑස් හැර ස්වේතා දෙස බැලුවේය. ඇයගේ දෑස් අඩවන්ව මත් බවින් පිරී ඇත. මේ අතර ස්වේතා විසින්ම ඔහුගේ වම් අත රැගෙන ඇයගේ වම් තිසරක් මත තබමින් එය අතගානමෙන් ඔහුට සංඥා කළාය. එම අනට බලල් පැටියකුමෙන් විපුලද කීකරුවිය. විපුල පුටුවෙහි වාඩි වී සිටියදීම ස්වේතා ඔහුගේ පපුව සිපගනිමින් ඉන වටා දෑත් යවා කෙමින් කෙමින් ඔහුගේ ඉනට පහලින් ඇදී ගියේ ඔහුගේ හැඟීම් තව තවත් අවසන බලාපොරොත්තුවෙන්ය. මේ මොහොතේ විපුලට දරාගත නොහැකි තැන ඇයගේ කෙස්වැටියෙන් අල්ලා තව තවත් තමා දෙසට යොමා ගනිමින් දිග්ගු හුස්මක් උඩට ඇත්තේය. එක් වරම දොරට තවත් කිසිවකු තට්ටු කරන හඬක් විපුලට ඇසෙන්නට විය. පුතේ, එලි වෙලා නැගිටින්නේ නැද්ද? ඒ විපුලගේ මවය. ඔහු මෙතෙක් දැක ඇත්තේ සිහිනයකි. ස්වේතාගේ පින්තූර බලමින් සිටියදීම ඔහුට නින්ද ගොස් ඇත. ඉතින් අදට පැයට 5000යි නවකතාවේ 10 වෙනි කොටස ඉවර වෙනවා. මේ කතාවේ මෙච්චර වෙලා අහගෙන හිටපු ඔයාලට ගොඩක් ස්තුතියි. අපි හම්බෙමු තවත් අලුත් කොටසකින්. හැමෝටම තෙරුවන් සරණයි.